Welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ ලස්සන කැන්ඩියන් සාරි එකක් ඩිසයින් කරන්න කොහොමද කියලා. මේක modern කැන්ඩියන් සාරි එකක්. ඉතින් අපි මේකට ගන්නවා මුලින්ම lace fabric එක, chiffon එක, ඒ වගේම jacket එකේ lining එකට poplin එක. ඉතින් අපේ poplin එකේ block එක තියලා කපාගෙන ඒක chiffon material එකෙත් lace material එකෙත් තියලා block එක ඔන්න ඔය විදියට කපා ගන්න ඕනි. මේ විදියට කපාගෙන අපි machine එකට stitch කරන්න යනකොට අපි කරන්න ඕනි poplin එක යටින් තියලා ඒක උඩින් chiffon එකත් ඊට උඩින් lace material එකත් තියලා අපි කරපටි ටික තියාගෙන ඒක මහගෙන යන්න ඕනි. කරෆේසිම මහනකොට මම හැම වෙලාවෙම කියන්නේ ඒක නීට් එකට ගන්න ඕනි. මොකද ජැකට් එකක නීට් එක වැඩිපුරම රඳා පවතින්නේ කරත් එක්ක. ඉතින් ඔය විදිහට අපි කරෆේසිම මහගෙන අපි ඩාට්ස් මහන්න කලින් එක ලයිනින් දෙකක් නිසා අපි දෙපැත්තෙන් ස්ටිච් කරගන්න එක අපිට ගොඩාක් නීට් එකට ජැකට් එක මහගන්න පුළුවන්. ඩාට්ස් මහනකොටත් අපි නිතරම ඩාට් එකේ ලයින් එක දිගේ ස්ටිච් එක යනවද කියන එක ගැන හැම වෙලේම සැලකිල්ල දක්වන්න ඕනේ. ඉතින් මේක හරිම සිම්පල් ජැකට් එකක්, මහන්නත් හරිම පහසුයි. ඒ වුණාට බලන්න මැහුවට පස්සේ කොහොමද ලස්සන කියන එක හිතා ගන්න බෑ. හරිම පහසුයි මේ ජැකට් එක මහන්න. ඔය විදිහට අපි අතට බෑන්ඩ් එකක් දාලා ෆ්‍රිල් එකක් දාලා ජැකට් එකේ පැටර්න් එක අපි පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ අපි පිටුපස කරටත් ඔය විදිහට පයිපින් එකක් දානවා පිටුපස කරවටට. ඉතින් අපි ජැකට් එක ඉවරයි. දැන් මේ අපි නෙරියට සහ ඔසරි පොටට පොඩි වර්ක් එකක් දානවා. ඒකත් ඒ ලේස් මටීරියල් එකේම කොනේ තිබුණ බීකු කොටස කට් කරලා අරගෙන අපි මේකට ටච් කරලා ඊට පස්සේ පොඩි පර්ල් එකක් මේකට ටච් කරනවා. ඒකෙන් ලොකු රිච් ලුක් එකක් ගන්න පුළුවන් අපිට. ඉතින් මේ වගේ ඩිසයින්ස් කරන්න හරිම පහසුයි. ක්‍රියේටිවිටි වෙන්න එක විතරයි අපිට තියෙන්න ඕනි, ලොකු වියදමක් යන්නෙත් නෑ. ඉතින් ওই විදිහට මේඩ් අප් එක රෙද්දත් නෙරියත් අපිට බලා ගන්න පුළුවන්. නෙරිය වටටත් ওই වගේම ඔසරි පොටටත් අපි ওই විදිහට වර්ක් එක දැම්මා. ඉතින් ඇත්තටම අපිට මේකට ලොකු වියදමක් යන්නෙත් නෑ. බලන්න මැහුවට පස්සේ තියෙන ලස්සන කොහොමද කියලා. රිච් ලුක් එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ඩිසයින්ස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා. මම ඉස්සරහටත් ඔයාලට ලස්සන ඩිසයින්ස් අරගෙන එන්නම්. ඉතින් එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.